ලීඩ් පාර්ට් එක ගන්නකොට පටන් ගන්න F minor වලින් අපි එතකොට අපි මේ ඇඟිල්ල මේ P I M A එතකොට F minor කෝඩ් එකේ P කියන ඇඟිල්ල උඩම ඉඳලා දෙවෙනි කම්බියේ ඊට පස්සේ තුන්වෙනි කම්බියට යනවා P ඇඟිල්ල ඊට පස්සේ I M A P I M A M ඊට පස්සේ C sharp එකට ඇවිල්ලා මෙතන P I A ඉතින් P ඇඟිල්ල අපි තියනවා උඩම ඉඳලා තුන්වෙනි කම්බියේ I ඇඟිල්ල හතරවෙනි කම්බියේ A ඇඟිල්ල යටම කම්බියේ ඊට පස්සේ E flat වලට ඇවිල්ලා E flat වල E flat major වල P I M A M I ඊට පස්සේ F minor ඇවිල්ලා P A උඩම ඉඳලා දෙවෙනි කම්බියයි තුන්වෙනි කම්බියයි A ඇඟිල්ල යටම කම්බිය මේ ගීතේ ප්ලේ කරනකොට අපි බලමු මොන නෝට් දෝන එන්නේ කියලා A flat තියෙනවා පළවෙනි ෆ්‍රෙට් එකේ G third වල ඊපස්සේ open G A flat G ඊට පස්සේ ඕන වෙනවා මේ F තුන්වෙනි ෆ්‍රෙට් එකේ D4 මේ E flat පළවෙනි ෆ්‍රෙට් එකේ D4 C sharp තියෙනවා හතරවෙනි ෆ්‍රෙට් එකේ A fifth වල C sharp හතරවෙනි ෆ්‍රෙට් එකේ A fifth වල C තුන්වෙනි ෆ්‍රෙට් එකේ A fifth වල ඊට පස්සේ ආයෙ ඕන යනවා බස් G මෙතනක් තියෙනවා පස්වෙනි ෆ්‍රෙට් එකේ D4 बस A flat हाईनी फ्रेट के D4 B flat තියෙනවා 8 फ्रेट के D4 C sharp තියෙනවා हाईनी फ्रेट के G third E flat තියෙනවා මෙතන 8 फ्रेट के G third C sharp हाईनी फ्रेट के G third C තියෙනවා මෙතන පස්වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා G third වල C ඊට පස්සේ F තියෙනවා මෙතන B second එකේ හයවෙනි ෆ්‍රෙට් එකේ E flat තියෙනවා B second එකේ හතරවෙනි ෆ්‍රෙට් එකේ G තියෙනවා තුන්වෙනි ෆ්‍රෙට් එකේ E first වල හතරවෙනි ෆ්‍රෙට් එකේ E first වල තියෙනවා A flat
B flat තියෙනවා 6 වෙනි fret එකේ. C තියෙනවා 8 වෙනි fret එකේ. E first වල. lead part එක මේ පොතෙන් ප්ලේ කරන්නත් පුළුවන්. pick එකෙන් ප්ලේ කරන්නත් පුළුවන්. පටන් ගන්නේ පළවෙනි ෆ්‍රෙට් එකේ යටම තියෙන්නේ පළවෙනි ෆ්‍රෙට් එකේ යටම ඉඳලා තුන්වෙනි කම්බිය. කියන්නේ G3. අපි මෙතන අල්ලපුවාම මෙතන පංච් කරාම මේ A flat. open G. A flat G. A flat G. A flat G. දෙපාරක්. pick එක down up down up. ඊට පස්සේ තුන්වෙනි එක අපි තියනවා තුන්වෙනි ෆ්‍රෙට් එකේ D4 වල. පළවෙනි එක තියනවා පළවෙනි ෆ්‍රෙට් එකේ D4 වල. ඊට පස්සේ ආයේ මේ E flat note එක මේ F මේ C sharp C. එතන අපි හතර නැගිල්ල ගේනවා හතරෙන් ෆ්‍රෙට් එකේ A fifth වලට. තුන්වෙනි නැගිල්ල අපි තියනවා තුන්වෙනි ෆ්‍රෙට් එකේ A fifth වල. ඒ පාර්ට් එක අපි දෙපාරක් ප්ලේ කරනවා. ඊට පස්සේ අපි තුන්වෙනි ඇඟිල්ල තියනවා පස්වෙනි ෆ්‍රෙට් එකේ D4 වල මේ G. පළවෙනි ඇඟිල්ල තියනවා අපි තුන්වෙනි ෆ්‍රෙට් එකේ D4 වල G F G F. ඊට පස්සේ අපි හතරවෙනි ඇඟිල්ල තියනවා හයවෙනි ෆ්‍රෙට් එකෙන් A fifth වල. හයවෙනි ෆ්‍රෙට් එක අපි තියනවා හතරවෙනි ඇඟිල්ල. ඊට පස්සේ පළවෙනි ඇඟිල්ල තියනවා අපි E flat I F වෙනවා. කියන්නේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ D4 වල. ඊට පස්සේ අපි යනවා ඊට පස්සේ යනවා 8 වෙනි ෆ්‍රෙට් එකට. 8 වෙනි ෆ්‍රෙට් එකේ D4 මේ B flat 6 වෙනි ෆ්‍රෙට් එකේ තියෙන පළවෙනි ඇඟිල්ල මේ A flat එකක් දෙපාරයි B flat A B flat A. ඊළඟට මෙතන අපි තියෙනවා පළවෙනි ඇඟිල්ල තියෙනවා පස්වෙනි ෆ්‍රෙට් එකේ D4 වල. ඊට පස්සේ අපි යනවා 8 වෙනි ෆ්‍රෙට් එකේ D4 වල තියෙන හතරවෙනි ඇඟිල්ල. ඊට පස්සේ අපි දෙවෙනි ඇඟිල්ල තියෙනවා 6 වෙනි ෆ්‍රෙට් එකේ G3 වල මේ C sharp වල ඉඳලා අපි යනවා E flat වලට. බෙන්ඩ් කරනවා මෙහෙම. E flat එන්නේ 8 වෙනි ෆ්‍රෙට් එකේ G3 වල. ඊට පස්සේ ආයෙ වෙනවා C sharp වලට 6 වෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ යනවා C වලට. පස්වෙනි ෆ්‍රෙට් එකේ G3. C අයනවා B flat. ඊට පස්සේ A flat. ඊට පස්සේ G
ඊට පස්සේ C ඊට පස්සේ යනවා C නෝට් එකට. තුන්වෙනි ෆ්‍රෙට් එකේ උඩම ඉඳලා දෙවෙනි කම්බිය. තුන් පාරයි. ඊට පස්සේ අපි දෙවෙනි ඇඟිල්ල තියනවා අපි. ඊට පස්සේ දෙවෙනි ඇඟිල්ල තියනවා හතරවෙනි ෆ්‍රෙට් එකේ A ෆිෆ්ත් වල. හතරවෙනි ෆ්‍රෙට් එකේ A ෆිෆ්ත් වල. ඊට පස්සේ E ෆ්ලැට්. මේ හයවෙනි ෆ්‍රෙට් එක. එකක් තුනයි. ඊට පස්සේ F තුනයි. ඊට පස්සේ G. ඊට පස්සේ ආය යනවා E ෆ්ලැට් වලට. ආය F වෙනවා ඊළඟට. E ෆ්ලැට් F ඊළඟට G. මෙතනදී අපි A ෆ්ලැට් ප්ලේ කරනවා මෙතන වෙනවා. මෙතනදී පික් එකේ පාර ඩවුන්. පික් එක ඩවුන්. මෙතනදී වෙන්නේ අපි තියනවා පළවෙනි ඇඟිල්ල තියනවා හතරවෙනි ෆ්‍රෙට් එකේ E ෆස්ට් එකෙන්. ඊට පස්සේ අපි තියනවා දෙවෙනි ඇඟිල්ල තියනවා හයවෙනි ෆ්‍රෙට් එකෙන්. මේ A ෆ්ලැට් මේ B ෆ්ලැට්. ඊට පස්සේ ආයෙත් B ෆ්ලැට් ප්ලේ කරන ගමන්ම අපි මේ දෙවෙනි ඇඟිල්ල තියනවා අපි C වලට එනවා. අටවෙනි ෆ්‍රෙට් එකට. ඊට පස්සේ ආයෙ පළවෙනි ඇඟිල්ල A ෆ්ලැට්. ඊට පස්සේ G තුන්වෙනි ෆ්‍රෙට් එකේ. ඊට පස්සේ අපි හතරවෙනි ඇඟිල්ල තියනවා හයවෙනි ෆ්‍රෙට් එකේ B සෙකන්ඩ් එකෙන්. ඊට පස්සේ දෙවෙනි ඇඟිල්ල තියනවා E ෆ්ලැට්. මේ B සෙකන්ඩ් එක හතරවෙනි ෆ්‍රෙට් එකේ. ඊට පස්සේ අපි යනවා F වලට බෙන්ඩ් කරනවා දෙවෙනි ඇඟිල්ල.